අයිබෝවන් තඩොබ සංචාරයේ මම යෙදිසි සෆාරි මාලාවේ කරන වීඩියෝ වල හතරවෙනි සෆාරිය. කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඔයාලා දන්නවා කලින් දවසේ හවස සෑහෙන හොඳ ව්‍යාග්‍ර සයිට් එකක් හම්බුණා කියලා. ඒ බලාපොරොත්තු තියාගෙන පහවදා උදේ සර්කදා කියන ගේට්ටුවෙන් අපි සෆාරිය ආරම්භ කරා. සෆාරිය ආරම්භ කරද්දී උදේම සෑහෙන තරගයක් තියෙනවා. මොකද අපේ වගේ නෙමෙයි අංක 1 2 3 4 නෑ. මොකද ඔක්කොම කලින් බුක් කරලා කලින් පර්මිට් අරන් හැමෝම එක හා සමානයි. ඔක්කොටම එක විදිහට ඇතුළට යන්න උවමනාව තියෙනවා. උදේම ඩෝන් ගාලා වාහන දෙකක් හප්පගත්තා. දැන් මට සෑහෙන ප්‍රශ්නයක්. මොකද මේ කට්ටිය මෙච්චර උවමනාවක් තියෙන ඇතුළට යා ගන්න කට්ටිය වේගෙන් යනවා ඇතුළට කිලිවල. මම අපේ මග පෙන්වන්න මහත්තයාගෙන් අහුවාම එයා කිව්වා මේකේ ඉන්නවා මේ චෝටි රාණි නැත්නම් චූටි රජින කියලා ගෑනු සතෙක්. එයාට පැටව 4 දෙනෙක් ඉන්නවා. එයා කලින් දවසේ හවස මේ ගමේ ඉන්න හරකෙක් මරලා අනුභව කරනවා අම්මා සහ පැටව 4 දෙනා අනිවාර්යෙන් උදේ ඔතෙන්ට ගියොත් ඉන්නවාම තමා කියලා. ගිහිල්ලා බලද්දි කිසි දෙයක් නැහැ. රියදුරු මහත්තයා නැගිටලා බලනවා මග පෙන්වන මහත්තයා නැගිටලා බලනවා මට පැහැදිලිව තේරෙනවා ඒකට සිත් ඇවිලක් තියෙනවා කියලා. වෙල මොකද පතාකට ආපු දෙයක් නැහැ දැන්. දැන් අපි හිතුවා ඊට පස්සේ එහෙනම් කාලි වල වතුර බොන්න ගියක් දන්නෙත් නැහැ කියලා වෙලා වතුර තියෙන තැන් හොයාගෙන අපි පොඩ්ඩක් ඔය රවුමක් දාන්න තීරණය කරා. එතකොට අපිට ආරංචියක් ආවා අපේම වාහනයක් ආපහු ව්‍යාග්‍රේ දැකලා තියෙනවා කියලා වෙලා නිදාන ඉන්නවා. ඊට පස්සේ එතෙන්ට ගියා. මේ ඇවිල්ලා වීරප්පන් කියලා අවුරුදු 12ක් විතර වෙනවා. මේ පළවෙනිටම මෙයාව දැකලා තිබ්බේ 6:00ට 6:00 කියන්නේ 7:00 විතර එද්දි නැගිටි එහෙම එහෙයි කියලා හිතුවේ අවුව වැටෙද්දි. අනිත් කාරණේ තමයි අපේ වගේ මේ වාහනේ තියාගෙන පැය ගණන් එක තැන ඉන්න බෑ. කලින් වීඩියෝ එකක මම සඳහන් කරා මෙයාට ජංගම දුරකථනයක් දෙනවා. ඒ ජංගම දුරකථනය ඇවිල්ලා GPS tracker එකක්. මේ කට්ටිය යන තැන් ඔෆ් රෝඩ් යනවා නම් යන වේගය ගැන හැම දෙයක්ම ඒකෙන් බලනවා. ඒ හින්දා එක තැනක විනාඩි 15ක් හිටියොත් එහෙම පණිවිඩයක් කෙටි පණිවිඩයක් එනවා. ඔයා එක තැනක ඉන්නවා කියලා වල ඒක මං හිතන්නේ එයාලගේ යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ හින්දා හරි බයයි මෙයාලා. විනාඩි 13ක් විතර වෙද්දි එයාලා කියනවා අපි පොඩ්ඩක් රවුමක් දාලා එමු නැත්නම් මේ මැසේජ් එක එනවා කියලා වල. ඒ හින්දා විනාඩි 15න් 15ට අපිට යන්න වෙනවා. විනාඩි 13ක් වෙද්දි අපි යන්න වෙනවා. රවුමක් ඒක තමයි මෙතන තියෙන භයානක තත්ත්වය. මොකද අපි ගිහිල්ලා රවුමක් දාලා එද්දි විනාඩි 8ක් 9ක් යනවා. ඒ විදි සමහරවිට ව්‍යාග්‍ර එළියට ඇවිල්ලා ගිහිලා තියෙන්නත් පුළුවන්. ඔය අවදානමත් තියාගෙන තමයි දැන් අපි ඉන්නේ. අපි හැම විනාඩි 14 වන වාරයක් රවුමක් දාන එනවා. හතමාරක් බැන්න කිසිම හෙලවීමක් නැහැ මේ ව්‍යාග්‍රයාගේ. ඊට පස්සේ අපි තීරණය කරා අපි විනාඩි 14ක් වෙනකන් ඉන්න නැතුව විනාඩි 6-7කදී එකපාරටම රවුමක් දාලා එමු. එතකොට අපිට හපව විනාඩි 15ක් අලුතෙන් තියෙනවා. ඒ තමයි හොඳ අවස්ථාව. ඊර පායලා තියෙද්දි කියලා. අපි මේ විදිහට කලින්ම වෙලා ඉවරෙන්න කලින් රවුමක් දාලා ආවා. හිතුවා වගේම ඇවිල්ලා අහපව විනාඩි 4ක් විතර යද්දි මෙයා නැගිට්ටා. ඊට පස්සේ මෙයා නැගිටලා හෙමින් කැලේ ඇතුළට ගියා. උසහායන හොඳයි මං දැක්ක පළවෙනි පිරිමි සතා ඒ තමයි ඒ දවසේ තිබ්බ ප්‍රධාන සෛනිකයෙක්. අපි අහපව අර මේ චෝටි රාණි කියන මේ ඥාන සතා හොයාගෙන ගියා. මොකද පැය දෙකක් තියෙනවා තව. හරි පුදුමයි මේ පැත්තට ගියාම. ඒ කියන්නේ පහක් එක ඉවරයි. කිසිම වැටක් එහෙම නැහැ. අපේ නම් අලි වැටක් හරි තියෙනවානේ. කිසිම වැටක් එහෙම නැහැ. එහෙමම ඉපනැල්ල පේනවා. තව ටිකක් බලද්දි ගමේ මිනිස්සු ඉන්නවා රැකගෙන. ඒ වෙලාවේ තමයි අපි දන්නේ ඇයි මේ ව්‍යාග්‍ර හිටියේ නැත්තේ කියලා. රෑ ඇවිල්ලා ජීනිපෙලි අරන් මේ මිනිස්සු ව්‍යාග්‍රයව පන්නලා තියෙනවා කැලේ ඇතුළට. ඒ හින්දා තමයි අම්මයි පැටවු 4 දෙනයි අහපෝ කැලේ ඇතුළට දුවන් යලා තියෙනවා. ඒ හින්දා තමයි සයිටින් එක නැත්තේ. ඒක අපි පස්සේ දන්නේ. ඒක තමයි ඒ සෆාරියේ අවසානය. අපි බලමු ඊළඟ සෆාරිය කොහොමද උනේ කියලා. වාසනාව ලැබුණද අවසනාව ලැබුණද කියලා අපි ඊළඟ එකේදී බලමු.